හැම දෙයකටම අරමුණක් තියෙනවා. එදිනදා ජීවිතේ භාවිතා කරන බොහෝ දේවල් ප්‍රයෝජනයට එහා ගියපු සැඟවුණු අරමුණක් ඇතිවයි නිර්මාණය කරලා තියෙන්නේ. කොකාකෝලා පෙප්සි වගේ දේවල් බිව්වට මේවායේ පියන විවෘත කරන ස්ථානයේ කුඩා සිදුරක් තියෙන්නේ ඇයි කියලා නිකමටවත් හිතුවද? මෙන්න මේ වගේ කෑන් එක තුලට බීම වටේ දාන්න තමයි ඒක නිර්මාණය කරලා තියෙන්නේ. මේ පින්තූරය දිහා බලද්දී විශේෂත්වයක් පෙනුනේ නැතත් මේක නිල් කෙඳි වලින් නිර්මාණය කරන්න හේතුවක් තියෙනවා. ඒ තමයි මේ භාවිතයේදී නිල් කෙඳි ක්‍රමයෙන් සුදු පාටට හැරෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ වෙන දත්බුරුසුවකට මාරු වෙන්න කාලේ හරිය කියන එක. ඒ වගේම කඩදාසි වල මෙන්න මේ විදිහට මායමක් නිර්මාණය කරලා තියෙන්නේ ගුරුවරුන් සඳහාවත් විශේෂ සටහන් ලියන්නවත් නෙවෙයි. මීයන් සපා කැමේදී කඩදාසිය මැද තිබෙන සටහන ආරක්ෂා වෙන්න තමයි ඒ විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. මේ භාජනවල ඇති සිදුර භාජන එල්ලා තැබීමට භාවිතා කළත් මේකේ ඇත්තම අරමුණ තමයි මේ භාවිතයේදී හැඳ රඳවා තැබීමට මේ යොදා ගැනීම.